මේ දවස්වල වාහනයට ඉන්ධන ලබා ගන්න ඕන නිසා ඔයා අමාරුවෙන් හරි QR කෝඩ් එක හදාගෙන ඒක භාවිතා කරන්න ඇති. ඒ නැතත් ඔයා QR කෝඩ් එකක් කවදාම හරි භාවිතා කරලා ඇති. එහෙනම් QR කෝඩ් ගැන මේ කරුණු 6 ඔයා දන්නවද කියලා බලන්න. අංක 1. මොකක්ද QR කෝඩ් එකක් කියන්නේ? QR කෝඩ් කියන්නේ quick response code. සාමාන්‍ය බාරකෝඩ් එකක් එක් දිශාවකට තමයි data store කරගන්නේ. හැබැයි QR කෝඩ් එකක් තිරස් දෙපැත්තටම data store කරගන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා බාරකෝඩ් එකකට වඩා QR කෝඩ් එකක ලොකු දත්ත ප්‍රමාණයක් තැන්පත් කරගන්න පුළුවන්. අංක 2. කොහොමද ඒක හැදුනේ? 1994 දී ඩෙන්සොවේව් කියන කම්පැනි එකේ ජපනිස් ඉංජිනේර කෙනෙක් විදිහට සේවය කරපු මසහිරෝ හාරා තමයි මේ QR කෝඩ් ලෝකෙට අඳුරලා දුන්නේ. මේ කාලෙවෙද්දී අපි කවුරුත් දන්න ටොයෝටා ෆැක්ටරිස් වල විවිධ තැන්වල හඳුනා ගැනීම සඳහා බාරකෝඩ් භාවිතා කරා. මේ බාරකෝඩ් වල ප්‍රධාන ගැටලු 3ක් ඒගොල්ලන්ට තිබුණා. එකක් තමයි මේවා ඉක්මනට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් කුඩා ඩේටා ප්‍රමාණයක් තමයි මේ වගේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මේවා ඉතා ඉක්මනින් ස්කෑන් කරන්නත් ඒගොල්ලන්ට අමාරු වුණා. මේකට විසඳුමක් විදිහට තමයි මසහිරෝ හාරා QR කෝඩ් එක හඳුන්වලා දුන්නේ. අංක 3. කොහොමද QR කෝඩ් එකක් ක්‍රියාත්මක වෙන්නේ? මේ QR කෝඩ් එකක කළු සහ සුදු කොටු වලින් බයිනරි ඩේටා එකක් විදිහට ඩේටා ස්ටෝර් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. කළු කොටුවක් 1 කියලා සලකනවා. සුදු කොටුවක් 0 කියලා සලකනවා. අපි දන්න ද්විමය සංඛ්‍යාවල මේ එක බිඳුවනේ භාවිතා කරන්නේ. ද්විමය සංඛ්‍යාවකින් කොහොමද දත්ත නිරූපණය කරන්න කියලා හරි අදහසක් නැති කෙනෙක්ට මම පුංචි උදාහරණයක් පෙන්නන්නම්. මේ සරල උදාහරණයෙන් ඔයාට තේරෙනවා ඇති මෙන්න මේ වගේ පෙළ ගැස්වීම් වලින් තමයි අපි යම්කිසි දත්තයක් නිරූපණය කරන්නේ. මේ QR කෝඩ් එකක ප්‍රධාන අංග 5ක් අපිට දැක ගන්න පුළුවන්. මේ කම්පොනන්ට්ස් පහෙන්ම වැදගත් කාර්යයක් නිරූපණය කරනවා. පළවෙනි එක find patterns. QR කෝඩ් එකක තියෙන මෙන්න මේ ලොකු කොටු තුන ඔයා අනිවාර්යෙන් දැකලා ඇති. QR කෝඩ් එකක් කියලා කියන්නේ කොටුවක්නේ. මේකේ නිවැරදි දිශානතිය මොකක්ද කියලා අඳුරගන්න මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඊටමත් ඉක්මනින් QR කෝඩ් එක අඳුනා ගන්නත් මෙන්න මේ ලොකු කොටු තුන ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ කම්පොනන්ට් එක තමයි alignment patterns. මේ තිරේ දිස් වෙන වගේ alignment patterns ඕගොල්ලෝ QR කෝඩ් එකක දැකලා ඇති. මේකෙන් කරන කාර්යය තමයි QR කෝඩ් එකේ distortion එක මොන වගේද කියලා බලාගන්න එක. ඒ කියන්නේ QR කෝඩ් එක මේ surface එකේ කොච්චර විකෘති වෙලාද තියෙන්නේ කියලා අඳුරගන්න තමයි මේක භාවිතා වෙන්නේ. මොකද QR කෝඩ් එකක් curved surface එකක අලවලා තියෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවටත් නිවැරදි දත්තයක් ලබා ගන්න තමයි මේ උපක්‍රමය භාවිතා කරන්නේ. ටිකක් විශාල QR එකක තැන් කිහිපයක distortions තියෙන්න පුළුවන් නිසා තැන් කිහිපයකින් මේ වගේ alignment patterns තියෙන්න පුළුවන්. අංක 3 තමයි timing patterns. QR කෝඩ් එකක timing pattern එක ඔයාලට ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ලොකු කොටු 3 අතර කළු සුදු කොටු පේලියක් විදියට සිරස් සහ තිරස් දෙපැත්තටම මේ timing pattern එක යනවා. මේ timing pattern එක QR කෝඩ් එකක තියෙන grid එක අඳුරගන්න භාවිතා කරන ruler එකක් වගේ. QR එකේ තියෙන මේ කොටු වල size එකට measurements ගන්න උදව් වෙන්නේ මෙන්න මේ timing pattern එක. ඊළඟට data module එක. මේ data module එකේ තමයි අපි තැන්පත් කරන්න අවශ්‍ය නිවැරදි දත්තය තැන්පත් කරලා තියන්නේ. මුළු QR එක පුරාම අපේ දත්තය තැන්පත් වෙන්නේ නැති බව ඔයා දැනටමත් දන්නවා. ඊළඟ module එක error correction module එක. මෙන්න මේ error correction module එක නිසා QR කෝඩ් එකේ මොකක් හරි data එකක් මැකිලා ගියත් අන්න ඒ data එක නැවත restore කරගන්න QR කෝඩ් එකට තියෙන mechanism එක තමයි මෙන්න මේ error correction module එක. මේක හරියට data backup center එකක් වගේ. QR කෝඩ් එකක් paludu වුණොත් හරි මැකිලා ගියොත් හරි මෙන්න මේ වගේ දෙයකදී missing data ටික reconstruct කරන්න මෙන්න මේ module එක භාවිතා කරනවා Reed Solomon කියන method එක. මේක ගණිතමය algorithm එකක්. මෙන්න මේ error correction module එක නිසා ඔයාගේ QR එකෙන් උපරිම 130ක් දක්වා මැකිලා ගියත් QR කෝඩ් එකේ data read කරගැනීමේ හැකියාව ඔයාට ලැබෙන්න ඉඩකඩ තිබෙනවා. මේ 130 කියන අගය QR කෝඩ් එකේ ස්ටෑන්ඩඩ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔයත් මොකක් හරි QR කෝඩ් එකක් හොයාගෙන ඒකේ කොටු කිහිපයක් වහලා බලන්න මම කිව්ව කතාව හරි නේද කියලා. ඔයාට තේරෙවි ඩැමේජ් වෙච්ච data වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව QR කෝඩ් එක ඔයාට අදාළ දත්තය රීඩ් කරලා දෙනවා. අංක 4. QR කෝඩ් එක
කොච්චර data store කරන්න පුළුවන්ද? ස්ටෑන්ඩඩ් QR එකක ඩිජිට් 7089ක් ස්ටෝර් කරන්න පුළුවන්. කැරක්ටර්ස් විදිහට බැලුවොත් කැරක්ටර්ස් 4296ක්. ආසන්න වශයෙන් කිලෝබයිට් 3ක් විතර පුළුවන්. මේ අගය ඔයාට පොඩි අගයක් විදිහට දැනුණත් සාමාන්‍ය බාකෝඩ් එකකට වඩා මේක 200 ගුණයකටත් වඩා වැඩි. අංක 5. ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක මොකද්ද? ලෝකෙම කොහොමද QR හදන්න එකම ක්‍රමයක් භාවිතා කරන්නේ? ඒක හරිම සරලයි. අන්තර්ජාතික ප්‍රමිතිකරණ ආයතනය ISO එකෙන් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා QR කෝඩ් එක. ඒක නිසා QR ජෙනරේටර් වලටත් QR රීඩර් වලටත් මෙන්න මේ ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරන්න විතරයි තියෙන්නේ. මේ ස්ටෑන්ඩඩ් එක ඇතුලේ data encode කරන method එක, QR කෝඩ් එකක size එක, maximum data capacity එක, error correction method එක මෙන්න මේ වගේ දේවල් අර්ථ දක්වලා තියෙනවා. අංක 6. QR කෝඩ් එකේ අනාගතය මොන වගේ වෙයිද? මේ වෙද්දි විද්‍යාඥයන් මයික්‍රොස්කොපික් QR කෝඩ් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ බැක්ටීරියාවකටත් වඩා කුඩා QR කෝඩ් නිෂ්පාදනය කරලා තියෙනවා. විද්‍යාඥයන් පුරෝකථනය කරනවා අනාගතයේදී long term data storage එකක් විදිහට මේ QR කෝඩ් හඳුන්වා දෙන්න පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වුණා කියලා හිතෙනවා නම් තව කෙනෙක්ටත් බලන්න ෂෙයා කරගෙන යන්න.